CIB කරන ආයතනයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කරන ආයතන තුල කරන පමණක් නොවේ තියෙන්නේ. බ්ලයින්ඩ් වර්ග තියෙනවා. ඒ බ්ලයින්ඩ් වර්ග හඳුන්වා දීම තමයි අද අපි කරන්නේ. අපිට ගෙදරකට පාවිච්චි කරනවා නම් මොන වගේ බ්ලයින්ඩ්ස් පාවිච්චි කරන්න පුළුවන්? ගෙදරකට පාවිච්චි කරන්න බ්ලයින්ඩ් වර්ග හතරක් තියෙනවා. විනිෂියර් බ්ලයින්ඩ් එක තියෙනවා, සීබ්‍රා බ්ලයින්ඩ් තියෙනවා, රෝමන් බ්ලයින්ඩ් තියෙනවා, රෝලර් බ්ලයින්ඩ් තියෙනවා. විනිෂියර් බ්ලයින්ඩ් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ තැන් වලටද? විනිෂියර් බ්ලයින්ඩ් එක යූස් කරන්න පුළුවන් අපේ කිචන් එක වගේ තියෙන තැනක වින්ඩෝස් එක යූස් කරන්න පුළුවන්. විනිෂියර් බ්ලයින්ඩ් එක යූස් කරනකොට අනිත් බ්ලයින්ඩ් වලට වඩා ඒකේ පාරිභෝගිකයට සේෆ්ටි බව ගොඩක් තියෙනවා. විනිෂියර් බ්ලයින්ඩ් එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. විනිෂියර් බ්ලයින්ඩ් එක පාවිච්චි කරනකොට පිකන් කෝප් හොදනකොට තෙල් අනම්මන විසෙන්න පුළුවන්. ඒකට මේ විනිෂියර් බ්ලයින්ඩ් පටි වලට ඒව වැදුනොත් පිහිදාලා අයින් කරන්න පුළුවන්. හැබැයි රෝමන් බ්ලයින්ඩ්, රෝලර් බ්ලයින්ඩ් වගේ එකක් දැම්මහම ඒක වැදුනොත් ඒක ෆැබ්‍රික් වලින් හැදිච්ච නිසා ඒ ෆැබ්‍රික් වලට ඒක ඇල්ලුවාට පස්සේ ඒක අයින් කරන්න බෑ. ඒක නිසා මම වඩාත්ම සුදුසු විදියට යෝජනා කරන්නේ විනිෂියර් බ්ලයින්ඩ් එකක් තමයි කිචන් වලට යන. ඊළඟට ඔයගොල්ලන්ට ඉන්ටීරියර් පැත්තේ තියෙන කලර්ස් වලට මේ කලර්ස් වර්ග උඩාරියක් තියෙනවා. ඒ කලර්ස් වලට අවදාලා විදියට මේ තමන්ට ඕන කලර් එක දාලා මේක බ්ලයින්ඩ් එක හදාගන්න පුළුවන්. සමහරකට සාමාන්‍ය පාරිභෝගිකයන්ගේ අවස්ථාවේ මත කලර්ස් දෙකක් තුනක් එහෙම චේන්ජ් කරලා මේ විනිෂියර් බ්ලයින්ඩ් එක හදාගන්න පුළුවන්. අපිට රෝමන් බ්ලයින්ඩ් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? ඒ රෝමන් බ්ලයින්ඩ් තියෙනවා. අද රෝමන් බ්ලයින්ඩ් වර්ග දෙකක් තියෙනවා. එකක් රෝමන් බ්ලයින්ඩ් වල ඇතුල් පැත්තෙන් ලයිනින් එකක් යන රෝමන් බ්ලයින්ඩ් එකක් තියෙනවා. ලයිනින් නැත තනිකර ෆැබ්‍රික් එකම කරන රෝමන් බ්ලයින්ඩ් එකක් තියෙනවා. එතකොට කස්ටමර්ස් අවස්ථාවේ අනුව මත සමහරකට ගොඩාක් දුරට හවුස් එකක් ගත්තාම හවුස් එකට හැම වින්ඩෝස් එකකම රෝමන් බ්ලයින්ඩ් දාන කස්ටමර්ස්ලා ඉන්නවා. ගොඩාක් කට්ටිය තමන්ගේ රූම් එකට රෝමන් බ්ලයින්ඩ් දාන කට්ටිය ඉන්නවා. මම රෝමන් බ්ලයින්ඩ් එකක් පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි රෝමන් බ්ලයින්ඩ් එකක් යවෙන්නේ. රෝමන් බ්ලයින්ඩ් එක මේ වගේ තට්ටු වලට තමයි යූස් වෙන්නේ. ඒතකොට මේක තමන්ට ඕන ෆැබ්‍රික් එකකින් කස්ටමර්ට කර්න් ෂෝරූම් එකකට ගිහිල්ලා බැලුවාම ඒකේ තියෙන ඕනම ෆැබ්‍රික් එකෙන් රෝමන් බ්ලයින්ඩ් එකක් හදාගන්න හැකියාව තියෙනවා. තමන්ගේ වින්ඩෝස් එකේට හරියන කර්න් එකක් දාලා ඒ කර්න් එකට අදාළව කලර් එකෙන්ම රෝමන් බ්ලයින්ඩ් එක යූස් කරන්න පුළුවන්. රෝමන් බ්ලයින්ඩ් පාවිච්චි කරන පාරිභෝගිකයන් තවත් වාසියක් තියෙනවා. මම හිතන්නේ රෝමන් බ්ලයින්ඩ් වලට තෝරන ෆැබ්‍රික් එක බ්ලැක් අවුට් වගේ ෆැබ්‍රික් එකක් තේරුවොත් තමන්ගේ රූම් එකට එන සන් රේ එක කවර් කරගන්න පුළුවන්. ඊළඟට රූම් එකේ ඇතුලේ තියෙන AC එක එළියට යන එක වළක් වෙනවා. ඒ වගේම සවුන්ඩ් ප්‍රූෆ් එකක් වෙනවා. ඒ කියන්නේ පිටත් එන සද්දේ ඇතුළට එන්නෙත් නැහැ, ඇතුළේ තියෙන සද්දේ එළියට යන්නෙත් නැහැ. ඒ වගේ කාරණා ගොඩකට මූලිකත්ව වෙනවා රෝමන් බ්ලයින්ඩ් එකකට බ්ලැක් අවුට් වගේ මැටීරියල් එකක් යූස් කරන ගත්තා. රෝලර් බ්ලයින්ඩ් එකක් කියන්නේ මොකද්ද? රෝලර් බ්ලයින්ඩ් කියන්නේ ෆැබ්‍රික් වර්ග දෙක තුනකින් හැදෙන බ්ලයින්ඩ් එකක්. සාමාන්‍යයෙන් රෝලර් බ්ලයින්ඩ් එක තියෙනවා PVC ෆැබ්‍රික් කියලා එකක් තියෙනවා. ඊට ෆැබ්‍රික් කියලා තව එකක් තියෙනවා. PVC ෆැබ්‍රික් ගත්තාම මෙන්න මේ වගේ කලර්ස් වලින් යන ෆැබ්‍රික් කලර්ස් සෙට් එකක් තමයි තියෙන්නේ. කස්ටමර්ට අවශ්‍ය කරන කලර් එක Tamanට ඕන විදිහට තෝරගන්න පුළුවන්. මේ වගේ කලර්ස් ටිකක් තියෙනවා. හැබැයි මේ PVC ෆැබ්‍රික් එකෙන් වෙන්නේ එළියක් ඇතුළට එන්නේ නැතුව සම්පූර්ණ බ්ලැක් අවුට් වගේ කවර් වෙලා වැහිලා තියෙන එකක් තමයි PVC ෆැබ්‍රික් කියන්නේ. ෆැබ්‍රික් කියලා තව එකක් තියෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් ඇතුළේ ඉඳලා බැලුවාම එළිය පොඩ්ඩක් පේන හැබැයි එළියේ ඉඳලා ඇතුළ බලනකොට පේන්නේ නැති ෆැබ්‍රික් එකක් තමයි ෆැබ්‍රික් කියලා කියන්නේ. ඉතින් ඒ වර්ග දෙකම තියෙනවා රෝලර් බ්ලයින්ඩ් වලට. රෝලර් බ්ලයින්ඩ් යූස් කරන්න පුළුවන් ගෙදරක රූම් එකකට වගේ තමයි යූස් කරන්න පුළුවන්. ඒ බ්ලයින්ඩ්ට අමතරව බැම්බු බ්ලයින්ඩ් කියලා අපේ ගාව තව බ්ලයින්ඩ් වගේක් තියෙනවා. ඒක හැදෙන්නේ බට පැලලි වලින් තමයි නිෂ්පාදනය වෙලා ඉන්නේ. ඒක චයිනා වලින්ම තමයි අපි මේක බටපැලි නිෂ්පාදනය කරලා රෝල් පටින් ඇවිල්ලා තියෙනවා. පාරිභෝගිකයට කැමති විදියට බටපැලි වර්ග තියෙනවා. ඒ වර්ග වලින් ඩිසයින්ස් තෝරගෙන තමන්ට අදාළ උඩන් ෆිනිෂින් එකක් සහිත බ්ලයින්ඩ් එකක් දාගන්න පුළුවන්. මොනවාද මේ සීබ්‍රා බ්ලයින්ඩ්ස් කියන්නේ? සීබ්‍රා බ්ලයින්ඩ් කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් පාරිභෝගිකයන්ට තමන්ගේ රූම් එකේ ඊළඟට හෝල් එකේ වින්ඩෝස් වලට යූස් කරන්න පුළුවන් හොඳම බ්ලයින්ඩ් එකක්. මම ඔයගොල්ලන්ට උදාහරණයක් වශයෙන් පෙන්නන්න එකක්. මේ තියෙන්නේ සීබ්‍රා බ්ලයින්ඩ් එක. මේ සීබ්‍රා බ්ලයින්ඩ් එක ගත්තාම මේක පල්ලෙහාට අපි කියමු බ්ලයින්ඩ් එක වින්ඩෝ එක යටටම දාලා තියෙනකොට මේක කවර් කරලා තියන්න පුළුවන්. පාරිභෝගිකයේ අවස්ථාවේ මත එයාට ඕන විදිහට මේ බ්ලයින්ඩ් එක වෙනස් කරගන්න පුළුවන්. මේකේ ලේයර්ස් දෙකක් යනවා.
ඒ ලේස් දෙකින් තමන්ට එලිය ගන්න පොඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් නැත්නම් සම්පූර්ණයෙන්ම බ්ලයින්ඩ් එක කවර් කරලා තියන්නත් පුළුවන්. ඒක නිසා පාර්විවයට ඕන විදියට වෙනස් කරීගැනීමේ හැකියාව තියෙන බ්ලයින්ඩ් එක තමයි සීබ්‍රා බ්ලයින්ඩ් කියන්නේ. ඉස්සෙල්ලා හඳුන්වා දුන්න සීබ්‍රා බ්ලයින්ඩ් වල මගේ ගාව තියෙන කැටලොග් 3ක්. මේ කැටලොග් 3 ඇතුළේ තියෙනවා කලර්ස් 8ක් 9ක් තියෙන කලර්ස් තියෙනවා. ඉතින් ඔබගේ අවස්ථාව මත ඔබගේ ගෙදර ඉන්ටීරියර් කලර්ස් වලට මැච් වෙන්න මේ සීබ්‍රා බ්ලයින්ඩ් වලින් කලර්ස් දාගන්න පුළුවන්. සීබ්‍රා බ්ලයින්ඩ් වල තවත් සුවිශේෂී ෆැබ්‍රික් එකක් තියෙනවා බ්ලැක් අවුට් ෆැබ්‍රික් එක. මතන මේ බ්ලැක් අවුට් ෆැබ්‍රික් එකෙන් උගලන්ට තියෙන කාරණාව තමයි සන් රේ එක රූම් එකට එන්නේ නැති එක, සවුන්ඩ් ප්‍රූෆ් එක, ඒ වගේම රූම් එකේ AC එක පිටට මේ හැකියාව තියෙනවා. මේ ෆැබ්‍රික් එකේ තියෙන සුවිශේෂිත එක තමයි බ්ලැක් අවුට් එකේ මේ තියෙන මම මේ පෙන්නනවා මේ ටෝච් එකක කරගෙන ලයිට් එක ගෙවුවට පස්සේ ෆැබ්‍රික් එක තියලා ගත්තාම එන්නේ නැහැ එළිය ඇතුළට. ඒ කියන්නේ සන් රේ එකක් වුණත් මේකෙන් සම්පූර්ණයෙන් කවර් කරගන්න පුළුවන්. ඒ වගේ හොඳ ෆැබ්‍රික් එකක් මේකේ තියෙන කලර්ස් 6ක් ඒ කලර්ස් 6 යූස් කරලා ඔබතුමාලගේ අවස්ථාවට යූස් කරගන්න පුළුවන්. එතකොට මේ බ්ලයින්ඩ්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන් ගෙවල් වලට විතරද? නෑ. CIB කරන ආයතනයේ එන පාවිච්චි ඔබට ඔෆිස් වලට යූස් කරන්න පුළුවන් බ්ලයින්ඩ් වර්ග අපේ ගාව 3-4ක් තියෙනවා. ඒකෙන් මගේ වම් අත පැත්තේ තියෙනවා vertical blind කියලා බ්ලයින්ඩ්ස් වර්ගය. ඒ බ්ලයින්ඩ් වර්ගයේ අපේ සතුව කලර්ස් 25ක් 30ක් විතර තියෙනවා. ඒ කලර්ස් ටික තමයි මේ තියෙන්නේ. පාරිභෝගික අවස්ථාව මත vertical blind එකේ කලර්ස් 2ක් හෝ කලර්ස් 3ක් හෝ කලර්ස් 4ක් අවලං කරලා කරණයක් දාන්න පුළුවන්. උස පළල කොපමණ ප්‍රමාණයක් වුණත් ඒ ප්‍රමාණයට හරිගස්සලා ෆිනිෂ් කරලා දෙන්න අපිට හැකියාව තියෙනවා. ඊට අමතරව polar blind, zebra blind ඔෆිස් යූස් කරන්න හැකියාවක් පවතිනවා. ඒක නිසා CIB කරන ආයතනයට පැමිණ ඔබට මේ සියලු දේවල් වලින්ම ඔබගේ අවස්ථාව ඉෂ්ට කරගැනීමේ හැකියාව පවතිනවා.